ડોක්ටර් මැදම් කිව්වා ඔයාගේ මේ පොඩි බ්ලොක්ස් වගේක් තිබුණා 60ක එකක් තිබුණා. ඒවා මුකුත් පේන්න නැහැ. පේන්න තිබුණ නැහැ. මේ 90ක් තිබිච්ච එකෙත් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මම ධර්මදාස මම හිඹුටාන ඉඳන් ආවේ. මුලින්ම මට මේ ආවේ 2015 දී. 2015 දී මගේ ඇඟ පණ නැති වුණා. පණ නැති වෙලා පස්සේ ඒකට මම බෙහෙත් බොන අතරේ මේ පස්සේ මේ පිට දිගේ මේ අනිනා වගේ පොඩ්ඩක් කටු වලින් අන්නා වගේ දෙයක් වගේ දරනවා. ඒ වෙනකොට මගෙන් ටෙස්ටින් ගොඩාක් කරලා තිබුණා. පස්සේ එන්ජියෝග්‍රෑම් එකේදී එතන 80යි 90යි බ්ලොක් දෙකක් තිබුණා. පස්සේ ඒ දෙකට ස්ටෙන්ට් දෙකක් දැම්මා. ඒ 2011 මාසේ. දැන් මේ ඊට පස්සේ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ මට මේ නිින්දෙන් හුස්ම හිර වුණා. දින දෙකක් වගේ වුණා. පස්සේ මම මුල්ලේර හොස්පිටල් එකට ගියාම පස්සේ ડોක්ටර්ස්ලා මාව එතන නවත්ත ගන්න හැදුවා. නමුත් මම එතන හොස්පිටලේ නැවතුන්නේ නැහැ. එකකුත් අරගත්තා. අරගෙන එකෙන්ද කිව්වා මේ හાર્ට් එකේ පොඩි දුර්වලකමක් තියෙනවා කියලා. පස්සේ මම කොළඹ ස්පිරිතාලෙට ගිහලා බෙහෙත් අරගත්තා කාඩ්ලජි එකෙන්. කාඩ්ලජි එකේ ඊට පස්සේ එකක් කරලා මම බෙහෙත් කරලා ඊට පස්සේ එතනෙත් එන්ජියෝග්‍රෑම් එකක් කළා. ඒ එන්ජියෝග්‍රෑම් එකේදී තවත් 90ක් 60ක වගේ බ්ලොක් දෙකකුත් තිබුණා. නමුත් අර මට හතිය තිබුණා. ගොඩක් හතිය තිබුණා. මට පාරේ ඇවිදින්න පුළුවන්. නමුත් පඩි පෙළවල් නගින්න කඳු නගිනකොට ගොඩක් හතිය තිබුණා. රැකියාව ඉතින් මම කොහොම හරි ඉතින් ඒවත් මේව කරගෙන මම කළා. මේ මෙඩිකල් ස්ටුඩන්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ දුලාංජලි කියලා මිස් එයා කිව්වා මට මේ විදිහට බෙහෙත් කරන්න මේකෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා. ඇත්තටම ගොඩක් හොඳයි. මට මාස දෙකක් බෙහෙත් ගන්න කිව්වා. මේ බෙහෙත් ගන්න කිව්වට එක මාසේ පළවෙනි මාසෙට බෙහෙත් දුන්නා. දීලා මට ඊට පස්සේ මේ දුලංජනී මිස් මගෙන් නිතර අහනවා මට දැන් කොහොමද තත්ත්වය දැන් කොහොමද කී. පස්සේ මගේ ඇඟ හැමත් පන්න නැතුව ගියා. පස්සේ මම ඒවා කිව්වාම පස්සේ මට ඒකටත් බෙහෙත් එව්වා. තැපැලෙන් බෙහෙත් එව්වා මට. පස්සේ මම ඒ බෙහෙත් ඒකත් අරගත්තා. අරගෙන දැන් දෙවනි මාසයේදී දවස් 5කට විතර කලින් මම කිව්වා දැන් මාසයක් බෙහෙත් බිව්වා. බෙහෙත් අඩුයි මේ ඉවර වෙන්න ළඟයි කියලා. පස්සේ මට ඒ බෙහෙත් ටික මට තැපැලේ එව්වා දෙවනි මාසෙට. එන්ජියෝග්‍රෑම් එකෙන් මට දින දීලා තිබුණේ මේ 28 වෙනිදා තමයි මට දින දීලා තිබුණේ 27 වෙනිදා 27 වෙනිදා දින දීලා තිබුණේ 26 නවතින්න කිව්වේ. පස්සේ ඒ වෙනකොට මට එහෙන් ස්පිරිතාලෙන් කිව්වා මට 15 වෙනිදා නැවතින්න 16 වෙනිදා ස්ටෙන්ට් එක දානවා කියලා. පස්සේ ඉතින් අපි ඉතින් 15 වෙනිදා ගිහිල්ලා නැවතුණා 16 වෙනිදා ස්ටෙන්ට් එක දැම්මා. නමුත් මට තව සති දෙකකට බෙහෙත් බොන්නක් තියෙනවා. ඉතින් පස්සේ ස්ටෙන්ට් එක දාපෙල් ડોක්ටර් මැදම් කිව්වා ඔයාගේ මේ පොඩි බ්ලොක්ස් වගේක් තිබුණා 60ක එකක් තිබුණා. ඒවා මුකුත් පේන්න නැහැ. පේන්න තිබුණ නැහැ. මේ 90ක් තිබිච්ච එකෙත් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒකට විතරයි කිව්වා ස්ටෙන්ට් එක දැම්මේ. ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මේ මාස දෙකයිනේ අපිට ප්‍රතිකාර ගන්න තියෙන්නේ. ඒ මාස දෙක ආහාර ටික ඒ විදිහට අරගෙන බෙහෙත් ටික ඒ විදිහට අරගෙන ව්‍යායාම ටික කරලා ඒගොල්ලන්ටත් බලන්න කියනවා මම ඒ රෝගී තත්ත්වයන් ගැන. මොකද මට හොඳයි කියලා දැන් මට විශ්වාසය තියෙනවනේ. ඒ තිබිච්ච නිසා මම තව එක්කෙනෙකුට කියන්නේ ඒකයි. මොකද නැත්තම් දැන් බයිපාස් එකට ගියා නම් මම අනන්ත ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් එහෙම කට්ටියට ඉතින් මම කියනවා ඉතින් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මේ වෙද මහත්මයා හම්බෙලා කියලා ඒ රෝගී තත්ත්වයන් කියලා මේ ප්‍රතිකාරය ගන්න කියලා.